අදත් මගේ channel එකට එකතු වෙච්ච ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න මේ වීඩියෝ එක අලුතෙන් මාළුව දාන්න පටන් ගන්න කෙනෙක්ට, ඒ කියන්නේ අලුතින්ම මාළුව දාන්න පටන් ගන්න කෙනෙක්ට මුලින්ම හදන්න සුපිරි මාළුවෙක් වෙන සහ ඉක්මනින් බෝ වෙන ගප්පි මාළු ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. හරි. මුලින්ම මේ ගප්පි මාළු ගැන කියද්දී ඇත්තටම මේගොල්ලෝ රංචු වශයෙන් හදන්න පුළුවන් මාළු. ඒ කියන්නේ ඔයාලට ගප්පි අඩුම තරම ගේනකොට ජෝඩු 5ක්වත් බලලා අරන් ඇවිල්ලා ටෑන්ක් එකට දාගත්තාම සතියක් ඇතුළත මාළු ඉන්න ගමන ඩබල් ට්‍රිබල් වෙන ඉක්මනටම පැටවු දාන මාළු జాතියක් වෙනවා. ඇත්තටම මෙයාලගේ මේල් ෆීමේල් අඳුර ගන්න හැටි ගැන ඔයාලට විස්තරයක් කියනවා නම් ඔයාලට පේන කලර්ස් තියෙන මාළු මේල්. ගප්පි මාළුවෙක් ගන්නකොට ඇක්වේරියම් එකකින් බලලා කලර්ස් තියෙන ගප්පි මාළුන්ට තමයි මේල්ලා. ඒ කියන්නේ හැම ගප්පියන්ගේම ඇඟේ හොඳට කලර්ස් තියෙන්නේ මේල්ලගේ. ඒ වගේම කලර්ස් නැති කළු පාට කැත තියෙන කට්ටිය තමයි ෆීමේල්ස් වලට මගේ ටැංක් එකේ වැඩිපුරම බලා ගන්න පුළුවන් ෆීමේල්ස්ලා. ඊට පස්සේ මෙයාලට දෙන්න ඕන ටැංක් සයිස් ගැන කතා කරත් ඔයාලට ඊට 10 15 ටැංක් වල ඉඳන් ගප්පි මාළු ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයාලට කියනවා නම් මෙයාලගේ ටැංක් රික්වයර්මන්ට් ගැන ඔයාලට ලේසියෙන්ම ප්ලාන්ට්ස් තියෙන ටැංක් එක ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ සරලව කියනවා නම් ගස් තියෙන ටැංක් එක හදනවා නම් මෙයාලගේ වර්ධනය සහ බ්‍රීඩින් ප්‍රොසෙස් එක අපිට ගොඩක් ඉක්මන් කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ෆීඩින් ගැන කතා කරනවා නම් මෙයාලට පුංචි පෙලට් එකක් ෆීඩ් කරන්න පුළුවන්. ෆීඩ් කරද්දී ඔයාලා ටැංක් එකේ ඉන්න සත්තුන්ට අවශ්‍ය ප්‍රමාණයට බල ෆීඩ් කරන ඔයාලට පේන විදිහට මම ගොඩක් ෆීඩ් කරන්න මේක පෙටියකුත් ඉන්නවා. එයත් මේ පෙලට්ස් වල ගොඩක් ඇක්ටිව් මාළුවෙක්. ඒ කියන්නේ සතෙක්. ඒ කියන්නේ මෙයා කකා ශාලෝ ඉස්ස වෙනවා. කෑවට පෙලට් කන්නත් ගොඩක් ක්‍රියාශීලී සතෙක්. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මාළු කොච්චර ඉන්නවද කියලා ටැංක් එකේ. එතකොට තමයි උඩට එන්නේ සහ ටැංක් එක කට්ට කළු පාටින්ද කළු පාට ෆීමේල්ස්ලා ඔයාලට හරියට පේන්නේ නැහැ. ඒක තමයි මම මෙච්චර කාලයක් ගප්පි මාළු කියාරින් වීඩියෝ එකක් ගෙනාවේ නැත්තේ. මොකද මේ ටැංක් වැඩි අපි ක්ලීන් කරන්නෙත් නැහැ. ගප්පි කියන්නේ ගප්පින්ට ක්ලීනින් එකක් අවශ්‍යම නැහැ. ටැංක් වල ෆිල්ටරේෂන් එහෙම ඕනෙත් නැතුව නිකන් හදන්න පුළුවන් හින්දා මට වීඩියෝ ගෙන්න තරම් ටැංක් එක ක්වොලිටියට තියාගන්න බැරි වුණා. සහ විශේෂයෙන්ම ඉබි පැටියක් ඉන්න හින්දා මම එහෙම ක්වොලිටියට ටැංක් එක තියාගන්න try කරේවත් නැහැ. ඔයාලට පේනවා ඇති මේකේ මාළු ඒත් එක්කම මෙයාලගේ රංචුවක්. ඒ කියන්නේ ආමි එකක් හදාගන්න දැන් මාළු ස්කූල් එකක් විදිහට ඉන්නකොට ගොඩක් මාළු එකතු කරලා ලොකු ප්‍රමාණයක් හදාගන්නේ කොහොමද කියලා කියනවනම් ඔයාලට අවම වශයෙන් ජෝඩු 5ක් 6ක් මම කලින් කියපු විදිහට ගෙනල්ලා බීඩ් කරා නම් ඉක්මනටම බීඩ් වෙනවා. ඒ වගේම මෙයාලත් එක්ක හදන්න පුළුවන් අනිත් මාළු ගැන කතා කරොත් ඔයාලට විශේෂයෙන් කියන්න ගප්පි විතරක් ලොකු රංචුවක් හදනවා නම් හොඳයි. ඒකට හේතුව කියනවා නම් ගප්පි මාළු පැටව දැම්මම යාලගේ පැටවුන් කන්නේ නැහැ. ඒවල පැටවුන් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් අනිත් මාළු මොලි ප්ලේට් ෂෝට් එකලගේ මාළු ඒගොල්ලන්ගේ පැටවුන් කනවා. ඉතින් මෙයාලා ගප්පිලා එහෙම නැහැ. මෙයාලගේ පැටවුන්ට කිසි කරදරයක් කරන්නේ නැහැ. නිදාසේ ඉන්න දෙයක්. ඒ හින්දා ගප්පි විතරක් හදනවා නම් ඔයාලට ලේසියෙන් ඉක්මනට මගේ වගේ ලොකු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු සෙට් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි මගෙත් ඔයාලට එහෙම් මෙහෙම් පේනවා ඇති මේ බැලුම් මොලි එලාගේ බ්‍රීඩ් වෙච්ච පුංචි පැටවුත් පීනනවා ඔයාලට පේනවා ඇති. ඒ එහෙම සෙට් සීන් එකකුත් මේ ටැංක් එකේ තියෙනවා. ඒ බැලුම් මොලි බ්‍රීඩ් කරපු එකක් ඉඳලා එහෙම මාළු දෙතුන් දෙනෙක් හිටියට මෙච්චර ලොකු ආම එක බිම දාන්න බෑ. මොකද මාළු ප්‍රමාණය ගොඩක් ලොකු හින්දා එයාලා බලා ගන්න වෙනම මට කේස් එකක් නෑ. ඒ වගේම කොක්කුන්ගෙන් පරිස්සම් කරගන්න ඕනේ. මෙයාලා හරිම පුංචි මාළු జాතියක් ඉඳලා ඉක්මනටම තවත් සතෙක්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම නම් ගප්පි එහෙම ලොකුවට හදාගෙන නෙමෙයි මෙයාලා මේ මගේ ටැංක් එක ෆ්‍රී තිබ්බින්ද ඒකට දාගෙන ඉන්නේ. පේන ඇති හැමතැනම වැලි ස්නේරියා තියෙනවා. උඩ පාවෙන ෆර්න් වර්ගයක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා මානෙල් පැලයක්. ඔය වගේ එන ලොකු සීන් ටිකුත් එක්ක පරණ වෙලා තමයි මේ ටැංක් එක තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට මෙයාලගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක ගැන කියනවා. ඔයාලට ලේසි මේ වගේ ප්ලාන්ට් ටැංක් එක දාලා හොඳ ෆීමේල් කෙනෙක් ලොකුවට බඩ තියෙන ෆීමේල් කෙනෙක් අරගෙන මේ වගේ ප්ලාන්ට්ස් තියෙන ටැංක් එක දාලා ඊට පස්සේ මේල් කෙනෙකුත් එක්ක දාලා දවස් 3ක් වගේ යනකොට ඔයාලට පැටවු හැමතැනම ටැංක් එකේ ඉන්නවා බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම සරල මාළු జాතියක්. අලුතෙන්ම පටන් ගන්න කෙනෙක්ට සුපිරි මාළු జాතියක්. ඔයාලටත් ගොඩක් බලා ගන්න පුළුවන් මෙයාලගේ. ඒ කියන්නේ ගොඩක් වර්ග බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ගප්පි කිව්වහම වෙලවල් වල ඉන්න ගප්පියගේ ඉඳන් ගොඩක් ලොකු ගණන් වල විකිනන ගප්පිත් ඉන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක තමයි තත්ත්වේ ගප්පින්ගේ. මෙයාලා වැඩි අමාරුවක් නැහැ. ලේසියෙන් කියා ගන්න පුළුවන්. ඒ හින්දා මට ගොඩක් විස්තර මෙයාලා ගැන කියන්න නැහැ. ඇත්තටම. ඉතින් තවත් අවශ්‍යම විස්තර ගැන කියන්න තියෙනවා නම් ඔයාලට මෙයාලට කියන්න තියෙන්නේ මෙයාලගේ ආහාර දාම ඔන්න ඔයාලට පේනවා ඇති. මෙන්න ඉබි පැටිය. එයි
මේක ආහාර දාම කියලා අදහස් කරේ මෙයාලා ඇල්ගි මදුරු පණුව ඕන දෙයක් කනවා. මදුරු පණුව නසන්නත් මේ සත්තු ගොඩක් උමනා වෙනවා. ඉතින් ඕක තමයි ගප්පින්ගේ කතන්දරේ. හරිම ලේසියි, හරිම පහසුයි. ග්ලාස් ටැංක් වලට වඩා නැචරල් පොන්ඩ් වලට ගැලපෙනවා. ඒ කියන්නේ නැචරලි පොන්ඩ් එකක් වගේ හදනවා නම් ගොඩක් ඉක්මනට බෝ වෙනවා. ඉතින් ඕක තමයි අපිට ගප්පි ගැන කියන්න තියෙන්නේ. සහ ඒත් එක්කම කියන්න මගේ channel එකේ subscribers 1580 සීමාවට ආවා. ඉතින් හරිම සතුටුයි. ඉක්මනටම අපි 1600 සීමාවත් පාස් කරමු කියලා කියනවා. බලන්න හැමෝටම subscribe කරන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ඒත් එක්කම මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ගොඩක් දික් කරගන්න නැතුව. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. අපි ආපු දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.